අපච්චි. ඔව්. අපි කම්මැලි සෙල්ලමක්වත් කරමු ස්වාමී. මොකක් කරන්නේ? අපි ගීතෙන් ගීතේ කියමු. කැතයි තමයි. හැබැයි දැන් මෙහෙමයි. සින්දුවක් කියන්න ඕන. මම තයන්නේ ඉවර කරොත් ඔයා තයන්නේ කවියක් හරි කමන්නේ කියන්න ඕන. තාලයක් ඕනේ හිතට එන ඕන සින්දුවක් කියන්න ඕන. දැන් වීඩියෝ කරනවා නම් මේ ඇහෙන්නේ නැතුව සවුන්ඩ් එක හරියට. ඇහෙද්ද දන්නේ නැහැ නේ. කමන්නේ යානේ. හරි. එහෙනම් පටන් ගන්න. ඉස්සරම ඔයා කියන්නේ. බෑ මම දන්නේ ඉස්සරම ඔයා කියන්නේ. ඔයා කියන්නේ? බෑ ඔයා කියන්නේ. හරියට මම කියන්නේ. ඉතින් මේ කියා ගන්න බැරි වෙලා අසරණ වෙන කෙනානේ. එතකොට මම දිනුවොත් මට කියන්න පුළුවන් වුණා මට වැඩේ අරන් එනවා. ඉස්සෝඩේ. මං කියන්න දෙන සෙන්. ලුණු මිරිස් හොදට දාලා. කිය. මොකද කියන්නේ? හින්දු වෙන්නෙත් නෑ අපි දෙන්නගේ සින්දු කියන ඉවසයිද මම. බෑනේ මට ඕන එක මං කියන්නේ. කවියක් දී තොල් පෙති මත මුමුණන්න හිමීට ඔබ මගේ තුරුලට එන්න න ඔයාද කියන්නේ එහෙම? ඔයාට කැමති එකද මං කියන්නේ? ඔව් නෝ මම නෑනේ නැවැත්තුවා. නෑන්නේ කියනවාද? නෑන්නේ සින්දුවක් නෑ. නෑන්නේ සින්දු ඕන තරම් තියෙනවා. නෑන්න නියන්න ඕනින් පුළුවන් නේ. කියනවා දැන් ඉතින්. කියන්නේ සින්දුවක් නෑනේ හඳුනා යන්නේ. නෑන්නේ සින්දු ඕන තරම් තියෙන්නේ. ඒකත් මම්ම කියන්නේ. නිල්වන් මුහුදුති. මට ඒකම මතක් වුණේ. ගද්දිතු ටික. ගල්මල් පිපුණු යායේ මා තනි වෙලා නැවතලේ ඇතගේ තේ තයන්නේ කියන්නේ. සෝරි ඉතින් මම පොඩ පෙරදුනේ නෑ මතක් වුණා. මට පෙරදුනා ඔයා දුන්න නෑ. මම කොහොම හරි කිව්වනේ චුට්ටක්. කිව්වා නෑ ඒක සින්දුව කියන්න නවතින් තැනට ගා. ඊපස්සේ මහින්ද මේ අලුත් තව. තයන්නේද? ඔව්. තක්කඩ මල් සුවඳයි අද වෙරළ දිගේ ඉර ආවත් දැන් බහින්න මුහුද